ඒ ගවේෂණය තුළින් අපි අද කතා කරන සූදානම් වෙන්නේ අනුරාධපුර පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේට එළවී ඇති දෙරිය දූෂණය කිරීමේ චෝදනාව පිළිබඳ සත්‍ය ගවේෂණයක යෙදෙන්න. අපි ඉස්සෙල්ලා මේ සිදුවීම සම්බන්ධව කතා කිරීමට පෙර පල්ලේගම හේමරත්න ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද කියන එක අපි ඉස්සෙල්ලාම විමසා බලමු. ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසයේ අතිශය ගෞරවනීය මෙන්ම වගකීම් සහගත ධුරයක් ලෙස සැලකෙන අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය වර්තමානයේ හොබුන් ලබන්නේ අතිපූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන් විසින්. මාතරේ පල්ලේගම ග්‍රාමයේ උපත ලබා රජයේ ගුරු සේවය හරහා සමාජයට සේවය කර පසුව සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කැපවුණු උන්වහන්සේගේ ගමන් මඟ මෑත කාලයේ දැඩි ආందోලනයකට පත් වෙලා තියෙනවා. එච්.එම්. හේමරත්න බණ්ඩා නමින් ගිහි කල රජයේ ගුරුවරු කුල සේවය කළ උන්වහන්සේ එම අත්දැකීම් පැවිදි වී ශාසනික හා අධ්‍යාපනික කටයුතු සඳහා මනාව යොදාගත්තා. විශේෂයෙන් රුවන්වැලි මහා සෑයේ චෛත්‍යරාමාධිකාරී ධූරයේද ධර්මින් එම පින්බිම සංවර්ධනය කිරීමටත් රත්නමාලී ගාථා රත්නයේ වැනි අග්‍රගණ්‍ය නිර්මාණ හරහා ලාංකික බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව වර්ධනය කිරීමටත් උන්වහන්සේ සුවිශේෂ මෙහෙවරක් ඉටු කරුවා. පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන්ගේ නාමය මෑත කාලීනව සමාජ මාධ්‍ය සහ ප්‍රධාන පුවත් මවන්නක් බවට පත් වී උන්වහන්සේට එල්ලූ පරපතල අපරාධමය චෝදනා කිහිපයක් හේතුවෙන් බලවස්කාර දැරියක සම්බන්ධ සිදුවීම උන්වහන්සේට එල්ලී ඇති අතිශය බරපතලම සහ සංවේදීනම චෝදනාව වශයෙන් චෝදනාව වන්නේ බලවස්කාර දැරියක අපයෝජනය කිරීම එහෙම නැත්නම් දූෂණය කිරීම සම්බන්ධ වන සිදුවීම. හරි එහෙනම් අපි මේ සිදුවීම සම්බන්ධවත් අනිවාර්යෙන් දැරියගේ ප්‍රකාශනයත් එක්ක මේ සිදුවීම සම්බන්ධවත් අපි කතා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ පළමුවෙන් අපි කතා කරමු මේ සිදුවීම සිදුවන්නේ පන්සල තුලම කියන කාරණේ තමයි දැන්ට හෙළිවන කරුණ වන්නේ. ඒ වගේ මේ දැරිය පිළිබඳ කතා කරුවොත් එහෙම බොහොම දුගී දුප්පත් අගහිකගම් වලින් යුතු දැරියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වයට මේ ස්වාමින් වහන්සේට මේ දැරිය ලබා දෙන්නේ ඇගේ මව විසින් කියන එක තමයි දැන්ට හෙළි වෙලා තියෙන්නේ. විශේෂයෙන් දැරිය ප්‍රකාශ කරන ආකාරයට අතරම මේ සිදුවෙන් පස්සේ දැරියගේ ඇඳුම් ලේ වලින් තෙමෙනවා. එන්පසු මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ ඇඳුම් ටික කොහේ හරි ගිහිල්ලා කාටවත් දැනෙන්නේ නැති විදිහට දකින්න නැති විදිහට පොළවේ වල දාන විදිහට. ඉතින් ඕක තමයි දැරියගේ ප්‍රකාශනයත් එක්ක සමාජයට ලැබෙන තොරතුරු. මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ ක්‍රියාමාර්ගද වාර්තා වෙන අතර ඒ සමස්ත ලාංකීය බෞද්ධ සමාජය තුළ මහත් කම්පනයක් ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. මෙම සිදුවීම උන්වහන්සේ තරණ උත්තරීතර අටමස්ථානාධිපති ධූරයේ ගෞරවයට මෙන්ම පොදුවේ මහා සංඝරත්නය කෙරෙහි පවතින මහජන විශ්වාසයට දැඩි බලපෑමක් එල්ල කරලා තියෙනවා. නීතිමය ක්‍රියාවලිය සහ මහජන මතය පිළිබඳ අපි කතා කරුවොත් මෙන්න චෝදනා සම්බන්ධයෙන් පවතින නීතිමය විමර්ශන තවමත් අවසන් වෙලා නැහැ. සිදුවීමේ සත්‍ය අසත්‍යතාවයේ අධිකරණ හමුවේ තීරණය වනු ඇත. කෙසේ වෙතත් උන්වහන්සේ වැනි ඉහළ පෙළේ ආගමික නායකයෙකුට මෙවැනි සාප්‍රාදික චෝදනාවක් එල්ලවීම පිළිබඳව විවිධ මතිමතාන්තර සමාජය තුළ පවතින. අතුන් මේ ශාසනයට එරෙහිව කුමන්ත්‍රණයක් ලෙස දකින අතර තවත් පිරිසක් පවසන්නේ නීතිය කාටත් පොදු විය යුතු බවයි. පරිපාලනය සහ සංරක්ෂණය විවේචන මේ බරපතල චෝදනාවට අමතරව අටමස්ථානයේ සංවර්ධන කටයුතු කිරීමේදී
පුරාවිද්‍යා නීති උල්ලංඝනය කිරීම සහ දේශපාලන මැදිහත්වීම සම්බන්ධයෙන්ද උන්වහන්සේට මීට පෙර විවේචන ලැබිලා තුනා. පල්ලේගම හේමරත්න නාහිමියන් යනු කුරුසේ සිට අටමස්ථානාධිපති ධූරිය දක්වා පැමිණි ශාසනයට මෙහෙවරක් කළ හිමිනමක්. ඒත් වර්තමානයේ ඉල්ලවී ඇති බාලවයස්කාර දෙරියක අපයෝජනය කිරීමේ එම දූෂණය කිරීමේ චෝදනා උන්වහන්සේගේ සමස්ත චරිතාපදානය කිරි කළු පැල්ලමක් කරලා තියෙනවා. ඕනෑම පුද්ගලයෙකු අධිකරණයේ වරදකරුවෙකු වන තුරු නිර්දෝෂී වුවද මෙවැනි සිදුවීම් ආගමික ආයතන කෙරෙහි පවතින ගෞරවය ආරක්ෂා කිරීම සඳහා මනා විනීතභාවයකින් යුතුව විමර්ශනය විය යුතු බව බහුතරගේ අදහසයි.